ඔබ භාෂාව දන්නවද? භාෂාවක් ඇයි මිනිස්සුන්ට? මිනිස්සුන්ට භාෂාවක් වුමනා වෙන්නේ මේ තමන්ගේ අදහස් වමාරු කරගන්න. ඉතින් ලෝකේ භාෂාවල් ගොඩක් තියෙනවා. ගණන් කරන්න බැරි තරම් සමහර විට භාෂාවල් ලෝකේ තියෙන්න පුළුවන්. අපේ රටේ භාෂාවල් ගොඩක් තියෙනවා. ජාතීන් ගොඩක් ජීවත් වෙනවා. ඉතින් ඒ ජාතීන්ට ආවෙනිකුණු භාෂාවල් බොහොමයක් තියෙනවා. ඉතින් එහෙම ආවේනිකුණු භාෂාවල් කතා කරන පරපුරක් තමයි ආදිවාසී කියලා කියන්නේ. ඒකට ආදිවාසී කියලා කිව්වහම ආදිවාසීන්ට ආවේනිකුණු භාෂාවක් තියෙනවා. උන් කතා බහ කරන භාෂාවක් තියෙනවා. හැබැයි මේ භාෂාව ගැන කතා කරන බොහෝ දෙනෙක් අහනවා මේ භාෂාව ලියන්න පුළුවන්ද? ඉස්කෝලේ ගියාට පස්සේ ඕගොල්ලන්ට මේ භාෂාව දුගන්නන්නේ. මෙව තමයි අපිට තියෙන ගැටලු. හැබැයි අපේ භාෂාව ලියන්න බෑ. ඉස්කෝලෙන් අපිට මේ භාෂාව උගන්වන්නෙත් නෑ. අපිට සාමාන්‍ය ඔබ ඉගෙන ගන්න විෂය තමයි අපේ දරුවන්ටත් ඉගෙන ගන්න තියෙන්නේ. ඒතර මේ භාෂාව කියලා වෙනම ඉගැන්වීමක් සිද්ධ වෙන්නේ නැහැ ඉස්කෝලේ. ඒතර භාෂාව තමන්ගේ එදිනෙදා කටයුතු භාවිතාවේදී ඊටම වැදගත් වෙනවා. ඒතර වැඩි භාෂාව කියන එක අද වගේ ඉස්සර ඉස්කෝලේ තිබුණේ නැහැ. නිදහස් යුගයේ නිදහස් කාලේ මේ කැලෑවේ බොහොම නිදහස් නිවහල් ජීවිතයක් ගත කරපු ආදිවාසීන්ට පාසලක් තිබුණේ නැහැ. විශ්වවිද්‍යාලයක් තිබෙන්නේ නැහැ. එහෙම අයට අදහස් වමාරු කරන්න භාෂාවක අවශ්‍යතාවයක් ඕන වෙනවා. ඉතින් මේ භාෂාව අවශ්‍ය වෙනකොට අතීතයේ වචන 60ක් 100ක් වගේ බොහොම පොඩි වචන සංඛ්‍යාවකින් තමයි මේ භාෂාව පටන් ගන්න. දැන් උදාහරණයක් විදිහට කියවනම් අපි එදත් කෑවා කෑම අදත් තාම කෑම කනවා. එහෙනම් කෑම කනවා. කැවිල්ලානවා. වැඩි භාෂාවෙන් ඒකට කියවා අපි කැවිල්ලානවා කියනවා. ඒතර ඒ කාලේ ඉස්සර අවුරුදු 1000 ගානකට කලින් අපේ මිනිස්සු පයින් ඇවිදගෙන ගියා. අදටත් මිනිස්සු පයින් ඇවිදගෙන යනවා. ඇවිදිනවා. ගමන් කරනවා. ඒකට කිව්වා අපි වැඩි භාෂාවෙන් අපේ ඇත්තෝ මං ගච්චනවා කියලා. මොකද්ද කොහොමද මං ගච්චනවා කියලා කිව්වා. එදත් අපේ මිනිස්සු කෑම කෑවා. අදත් අපේ මිනිස්සු කෑම කනවා. එහෙනම් කෑම කනවට වැඩි භාෂාවෙන් එදත් අදත් අපේ ඇත්තෝ කිව්වා කැවිල්ලානවා කියලා. මෙන්න මෙහෙම එදිනෙදා ජීවිතයේ නිරන්තරයෙන් සිදුවන වැඩ පිළිබඳව කටයුතු පිළිබඳව ක්‍රියාකාරකම් පිළිබඳ යම් යම් ආකාරයකට වචන සකස් කරගෙන වැඩි භාෂාවේ නිර්මාණය වෙලා තියෙනවා හැදිලා තියෙනවා. හැබැයි අතීතේ. හැබැයි එහෙම හැදුණු භාෂාව ලෝකයේත් එක්ක ඉස්සරහට යනකොට ආදිවාසීන්ට ආරක්ෂා කරගන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒක ආරක්ෂා කර ගැනීමේදී බොහෝ වෙලාවට සිංහල භාෂාවට සමානව නමක් දාගෙන යන්න විච්ච අවස්ථාවල් තියෙනවා. නැතුවම නෙමෙයි. එතකොට දැන් එහෙම ගත්තාම දැන් කැලේ සත්තුත් එක්කනේ ආදිවාසී ජීවත් වුනේ. දැන් අපි සත්තු ටිකක් ගත්තොත් ඒ සත්තුන්ට ආදිවාසී ලෝකේ ආදිවාසී භාෂාවෙන් කොහොමද කතා කරන්නේ නැත්නම් නම කියන්නේ ඒ සතා හඳුන්වන්නේ කියලා ගත්තොත් දැන් කැලේ ඉන්න ලොකුම සතානේ අලියා. දැන් අලියා දැක්කහම අපේ අය දැක්කා අලියාගේ හොඬේ ලොකු කඳක් වගේ මෙහෙම බිමට දාගෙන හොඬේ පද්ද පද්දා ඉන්නවා. ඒතර මේ කඳක් වගේ මේ හොඬේ පද්ද පද්දා ඉන්නව දැකලා ආදිවාසී පරපුරේ ඇත්තෝ කියවා හොටේ කඳක් වගේ හින්දා හොට කඳා කියලා අතීතයේදී කියවා. හොටේ කඳක් වගේ තියාන පද්ද පද්දා ඉන්න හින්දා කියවා හොට කඳා. මේක පස්සේ වෙනස් වෙලා කියනවා. අද වෙනකොට ආදිවාසී පරපුරේ ආදිවාසී භාෂාවෙන් අලියට බොට කඳා කියලා. කොහමද? බොට කඳා කියලා තමයි අලියව හඳුන්වන්නේ නැත්නම් අලියට කියන නම වෙන්නේ. ඊළඟට දැන් කැලේ ඉන්න තව ලස්සන සතෙක් තමයි ඔබ දැකලා ඇති මේ මුවා. මුවාගේ ඇඟේ තියෙනවා කහ පාටට හුරු සුදු තිත් තියෙනවා. ඇඟ පුරාම සුදු පාට තිත් තියෙනවා. මේව දුරට දැක්කම අපේ අය දැක්කේ මේ ඇඟේ කබර වගේ තියෙනවා. ඒ කබර වගේ තියෙනවා දැකපු හින්දා අපේ අය කිව්වා මුවාට දාගත්තු නම තමයි කබරා කියලා. ඇඟේ කබර තිබුණ හින්දා මුවාට නම දැම්ම කබරා. කබරා කියලා නමක් දැම්මා. දැන් මේ කබරා කියලා නම දැම්මට මුවා වගේ මුවාට වඩා ලොකු සතෙක් ඉන්නවනේ තව කැලේ. ටිකක් ලොකු සතෙක් ඉන්නවා. ඒ සතා තමයි ඔබ දැකලත් ඇති ගෝනා. ඒතර ගෝනා බලන්න ගෝනා කොට දාපු නම දැන් මේ ගෝනාගේ කන් දෙක හරියට ගොටු දෙකක් වගේ තමයි තියෙන්නේ. මේ ගොටු දෙකක් වගේ තියෙන කන් දෙකක් තරම් කැලෑමෙන් යනකොට නිතරම මේ කනට ගස්වල පොතු කෑලි කෝටු කෑලි කොළ රොඩු යම වැටෙනවා. වැටිලා නිතරම මේ කන් දෙකේ කුණු පිරিলা තමයි තියෙන්නේ. ඉතින් කුණු වලින් පිරিলা තියෙන හින්දා අපේ අය ඉස්සර මස් මරාගෙන කාපු කාලේ ගෝනෙක් මරලා බලපුවම හැම වෙලාවෙම කනේ කුණු තියෙනවලු. ඉතින් හැම වෙලාවෙම කනේ කුණු තියෙන හින්දා ගෝනට නමක් දැම්මා. නිතරම කනේ කුණු තියෙන නිසා කංකුණා කියලා. කොහොමද?
කනේ නිතරම කුණු තියෙන නිසා කංකුණා කියලා තමයි ගෝනට නම දාලා තියෙන්නේ. දැන් ඒ වගේම සතෙක් තමයි ගස්වල උඩ ඉන්නවා. සතු දෙවර්ගයක් ඉන්නවා. එකෙක් තමයි ඔබ දැකලත් ඇති සමහර වෙලට වර්තමානයේ අපි දන්න ඒ සතා හින්දා සමහර නාගරිකව ජීවත් වෙන සමහර ඇත්තන්ට කරදරයි කියන කතිකාවල් ඇහෙනවා. මේ රිලව කියන සතා. ඒතර දැන් අපි රිලව කියවට ආදිවාසීන් ඔහු හඳුන්වන්නේ වෙන නමකින්. ඒතර මේ රිලවගේ ක්‍රියාකාරකම් දිහා බලන්න. දැන් ඔබ දැකලා ඇති රිලව සමහර වෙලාවට අපි බය කරනවා වගේ කිට්ටුවටම ඇවිල්ලා ගහේ පහලට අපි දිහා බලලා අපිට විරිත් වෙනවා. එහෙම කරලා තියෙනවා රිලව. සමහර වෙලාවට ඇවිල්ලා අගට මේන මාත්‍යාගේ ඔහුට අල්ල ගන්න පුළුවන් ඔහුට හොල්ලන්න පුළුවන් අත්තට ඇවිල්ලා මේ කඳ අල්ලගෙන හයියෙන් හොලවනවා. හයියෙන් හොලවලා පැනලා දුවනවා. ඒතර අපි දැක්කා මේ රිලව ඇවිල්ලා අත්ත අල්ලගෙන කඳ හොලවනවා. ඒතර අත්තට අපේ කියනවා මෙහි කඳ කියලා. ඒතර මේ කඳ අල්ලගෙන හොලවපු නිසා රිලවට නමක් දැම්මා කඳන් තලන්නේ කියලා. කවුද? කඳන් තලන්නේ කියලා තමයි රිලවට නමක් දැම්මේ. ඒතර දැන් රිලව වගේම තව සතෙක් ඉන්නවනේ. ඒ සතා ඉන්නේ වැඩිපුරම ගස්වල මුදුනේ. උඩටම ගිහිලා දලු තමයි කන්නේ. ඒතර දැන් මේ උඩ නිතරම ඉන්න හින්දා එයාට අපි කියන්නේ සිංහල භාෂාවේ වඳුරා කියලා. හැබැයි වැදි භාෂාවෙන් එයාට නිතරම උඩ ඉන්න හින්දා දැම්ම නමක් උඩ කෙලිඤ්ඤා. නිරන්තරයෙන් උඩ ඉන්න හින්දා එයාට කිව්වා උඩ කෙලිඤ්ඤා කියලා. ඊළඟට ඌරෙක් ගන්න. ඌරග හැඩරුව බැලුවොත් ඌරග හොටේ දිගයි. ඌරග හොටේ දිගට තියෙන්නේ. ඉතින් මේක දැක්කට පස්සේ ආදිවාසී ලෝකේ අපේ මුතුන් මිත්තු මේකට නමක් දැම්මා. මේකගේ හොටේ දිගට තියෙන හින්දා ඌරට කිව්වා මොකද්ද? හොච්ච දික්කා. කවුද? හොච්ච දික්කා කියලා තමයි ඔන්න ඌරට නමක් දාගෙන තියෙන්නේ. මෙන්න මෙහෙම ආදිවාසී ලෝකේ මේ සත්තුන්ට නම් හදාගෙන තියෙනවා. ඒතර දැන් හැමෝම ආදරය කරන සතෙක් තමයි ආවා. අපි බය නැති කැලේ ඉන්න බොම ලස්සන සුන්දර සතෙක් ආවා. ඒතර මේ හාවා ඉන්නේ ජීවත් වෙන්නේ කොයි වගේ තැන්වලද? හාවා නිරන්තරයෙන්ම ජීවත් වෙන්නේ මුවා වෙලා නැත්තම් හැඟ වෙලා, සැඟ වෙලා. සැඟ වෙන්නේ කොහෙද? පඳුරු අස්සේ තමයි ගොඩක් වෙලාට හැංගිලා ඉන්නේ. කොහේ හරි අස්සක හැංගිලා තමයි දවල් කාලේ හොගත කරන්නේ. රාත්‍රියට තමයි එළියට ඇවිල්ලා ආහාර හොයාගන්නේ. ඉතින් මේ පඳුරු අස්සේ, මුළු අස්සේ කොහේ හරි හැංගිලා ඉන්නවට නමක් දානවා. දැන් අපි ගත්තොත් ගෙදරක අයියලා, මල්ලිලා, නංගිලා, යාළුවෙකු තුනාම හැංගි මුත්තම් කරනවා ගෙදර. හැංගි මුත්තම් සෙල්ලම් කරනකොට වැඩිපුරම අපි හැංගෙන්නේ කොහෙද? දොර වැහුවට පස්සේ දොරට තියෙන මුල්ල. ඔකට කියන දොර මුල්ල, දොරේ මුල්ල, දොර මුල්ලේ තමයි හැංගෙන්නේ. මේ දොර මුල්ලට අපි මෙහි කියන්නේ දොර බොක්ක කියලා. ඉතින් මේ දොර බොක්කට ගිහිල්ලා දොර අරගෙන සද්ද නැතුව ඉන්න හැංගි මුත්තම් කරද්දි. ඉතින් මෙන්න මේ බොක්ක, දොර බොක්ක, ඒ වගේ මුළු වල හැංගෙන හින්දා හාවට නමක් දැම්මා. අපි අර දොර බොක්කේ හැංගනවා වගේ මුල්ලේ හැංගෙන හින්දා බොක්කී කියලා හාවට නමක් දාලා තියෙනවා. ඒත් හාවට කියන්නේ බොක්කී කියලා. ඒ මුළු වල හැංගිලා ඉන්න හින්දා. ඉතින් මෙන්න මෙහෙම තමයි ආදිවාසී ලෝකයේ මේ භාෂාව සකස් කරගෙන ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මෙහෙම ඉස්සරහට එනකොට අපේ අය දැක්ක වාහන. අතීතේ වාහන තිබ්බේ නෑනේ. පයින් ගමන් කරේ වාහනික සද්දයක්වත් අහලා තිබ්බේ නෑනේ. පස්සේ කාලෙක වාහන දකිනවා. ඉතින් සමස්ත වාහන වලට දඬු කැච්චවල් කියලා කියනවා. බස් එකක් වගේ ලොකු එකක් නම් ඒක මහ දඬු කැච්චක් කියලා කියනවා. දැන් වෑන් එකක් වගේ සාමාන්‍ය වාහනයකට නම් කිව්වා තැනෙමේ දඬු කැච්චක් කියලා. එතකොට මෝටර් සයිකලයක් ගන්න. ඒකේ රෝද දෙකක් තියෙනවා. හඬක් පිට වෙනවා. හැබැයි වාහනයක්. ඉතින් මේක දැක්කා. ඊට පස්සේ මේකේ හඬ තමයි කනට හුරු කරගත්තේ. දැන් මේකට මහ දඬු කැච්ච, තැනෙමේ දඬු කැච්ච මේක පොඩි මේකක්. ඒක හොඳට කනට හුරු කරගන්න මේකේ හඬ. මේක බඩ ගාලා යන හඬ හුරු කරගත්තා. මේ හඬ හුරු කරගෙන මෝටර් සයිකලෙට නමක් දැම්මා. හුටු හුටු දඬු කැච්ච. කොහමද? හුටු හුටු දඬු කැච්ච කියලා තමයි මෝටර් සයිකලෙට නැත්නම් මෝටර් බයික් එකකට නම දාලා තියෙන්නේ. ඉතින් මෙහෙම තමයි මේ නම් හදාගෙන තියෙන්නේ. දැන් බයිසිකලයක් ගත්තොත් ඒකත් වාහනයක් නේ. හැබැයි කකුල් දෙකේ හයියෙන් තමයි යන්නේ. ඉතින් කකුල් දෙකෙන් හයියෙන් කකුල් දෙකට වැඩි භාෂාවෙන් කියන්නේ පය පොජ්ජ කියලා. පය පොජ්ජ කියලා කියනවා කකුල් දෙකට. ඉතින් කකුල් දෙකේ හයියෙන් යන හින්දා බයිසිකලෙට නමක් දැම්මා. පය පොජ්ජෙන් මං ගච්චන දඬු කැච්ච. කොහමද? පය පොජ්ජෙන් මං ගච්චන දඬු කැච්ච කියලා තමයි බයිසිකලෙට නමක් දාගෙන හදාගෙන අපේ අය ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මෙහෙම තමයි භාෂාව හැදිලා ටික ටික අලුත් දේවල් එකතු වෙනකොට එන්නේ. හැබැයි මෙහෙම ඉන්න අතරේ දැක්කා උඩෙන් යන ඒවා. උඩෙන් යන එකට මොකද්ද කියන නම කියලා අවසානයේ උඩෙන් යන එකට නමක් දැම්මා. අපි කිව්වා දඬු කැච්චවල් කියලා වාහන වලට. උඩෙන් යන්නේ ඒකත් වාහනයක්. පාරක් නැති වුණාට ඒකට නමක් දැම්මා. උඩ තැනින් මං ගච්චන දඬු කැච්ච. උඩ තැනින් මං ගච්චන දඬු කැච්ච කියලා තමයි ඒකට නම දැම්මේ.
ඉතින් මෙහෙම තමයි වැදි භාෂාව හදාගෙන ගිහිල්ලා තියෙන්නේ. හැබැයි මෙහෙම හදාගෙන ගිහිල්ලා පස්සේ මේ වැදි භාෂාවට එකතු වුණා යමක කියන වචනේ. මේ යමක කියන එකෙන් මේ පේන බොහෝ දේවල් අපිට හඳුන්වන්න පුළුවන්. පේන ඔබ වටේ තියෙන බොහෝ දේවල් හඳුන්වන්න පුළුවන්. දැන් මම කිව්වට පස්සේ ඔබට තේරෙයි. යමක කියන එකෙන් හඳුන්වන්න පුළුවන්. දැන් ඔබේ ගෙදර තියෙනවා එළියපත් වන බල්බයක්. එළියපත් වන බල්බයක් තියෙන. ඒකට කියන අපි එලිපොජ්ජලාභච්චන යමකේ. ඔබ ලියනවට කියනවා කරකුරු ගැච්චනවා කියලා. එහෙනම් පෑන පැන්සලට කියනවා කරකුරු ගැච්චන යමක. දැන් ඔබ දුරකථනයක් පාවිච්චි කරනවා. දුරකථනයට අපි කියනවා කතා දමන යමකේ. මොකද්ද? කතා දමන යමකේ කියලා තියෙනවා. දැන් මේ කතා දමන යමකෙන් තමයි ඔබ මේ බලන්නෙත් මේ වෙලාවේ. ඒ නිසා ඒකට කිව්ව කතා දමන යමකේ කියලා. හැබැයි ඔබ ඔය කතා දමන යමකෙන්ම ඔබ පින්තූරත් ගන්නවා. පින්තූර ගන්න පුළුවන් ඔයාලට. ෆොටෝ ගහන්න පුළුවන්. ඒ නිසා ඒකට කිව්වා රූපතන පටාරින යමකේ. රූපතන පටාරින යමකේ. gedara තියෙනවා කැති පොරෝ මන්න පිහා උදුළු ආදී ආයුධ. මේවට කිව්වා කපා කන යමකවල්. කපා කන යමකවල්. දැන් පිඟාන තියෙනවනේ. පිඟානෙන් අපි කරන්නේ මොකද්ද? බත් කනවා. බත් කනවට වැඩි භාෂාවෙන් කියන්නේ කොහොමද? දෙපුටුල්ලන් තන කැවිල්ලානවා. දෙපුටුල්ලන් තන කැවිල්ලානවා බත් කනවා. එහෙනම් පිඟානට නමක් දැම්මා. දෙපුටුල්ලන් තන කැවිල්ලාන යමකේ. දෙපුටුල්ලන් තන කැවිල්ලාන යමකේ කියලා නමක් දාගත්තා. ඉතින් මේ යමකේ කියන එකෙන් මේ අවට පේන බොහෝ දේවල් අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. මෙහෙම තමයි භාෂාව ටික ටික ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. අපේ එකමත් රැකගෙන පරපුරත් ආරක්ෂා කරන භාෂාව දියුණු වෙලා ටික ටික උඩට ඇවිල්ලා තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට සිංහල භාෂාවට සමාන පස්සේ කාලේ කුතුත්ති දේවල් වලට වචන දාලා හදාගෙන ඇවිත් තියෙනවා. හැබැයි මෙහෙම හදාගෙන ආවට දැන් අපි දන්නවා විශේෂයෙන්ම මේ දඹාන පැත්තට සංචාරකයෝ ගොඩක් එනවා. ඉතින් මේ සංචාරකයෝ ආවම ආදිවාසීන් සමග උල්ලුපංගව කතා බහ කරලා පින්තූර අරගෙන ආභරණ අරගෙන නටුම් බලලා සින්දු කියලා බොහොම සතුටින් යනවා. එහෙම වාර ගානක් ආපහයත් නැවත එනවා. ඒ එනකොට ඒ යනකොට අපිට ඇහිච්ච වචනයක් තියෙනවා. ඒගොල්ලෝ වැදි භාෂාවක් හදාගෙන තියෙනවා. කොහොමද මේ වැදි භාෂාව හදාගෙන තියෙන්නේ? මෙහෙ වරෙන් පොජ්ජෝ බත් පොජ්ජක් හමු පොජ්ජෝ අපි ට්‍රිප් පොජ්ජක් යමු පොජ්ජෝ ෆොටෝ පොජ්ජක් ගහමු පොජ්ජෝ කවි සින්දු පොජ්ජක් කියමු පොජ්ජෝ වගේ ඒවා හදාගෙන තියෙනවා. ඉතින් එහෙම කරන්න එපා. ඒක හරි වැරදි. එහෙම කියන අය මේ පොජ්ජ කියන එකේවත් තේරුම දන්නේ නැහැ. ඒ නිසා තමයි ඒගොල්ලෝ එහෙම කරන්නේ. මේ පොජ්ජ කියලා කියන්නේ එකක් කියන එක තමයි ප්‍රත්‍යගැන්වෙන්නේ. එකක් කියන එක. එතකොට එකක් කියලා කියන්නේ අපි ගත්තොත් එදත් ගෙවල් තිබ්බා අදත් ගෙවල් තියෙනවා. ගෙදරක් රුකුල් පොජ්ජක්. ගෙදරක් කියන්නේ රුකුල් පොජ්ජක්. ගහක් නැත්තම් ගසක් රුකම් පොජ්ජක්. පාරවල් තියෙනවා. එදත් අද වගේ කාපට් පාරවල් නැහැ. හැබැයි අඩි පාරවල් තිබ්බා. ඒ අඩි පාරට කිව්වා මම් පොජ්ජක් කියලා. එහෙනම් අද තාරක දාපු කාපට් පාරටත් එදා පාවිච්චි කරපු අඩි පාරටත් මේ හැම පාරකටම කියනවා පාරට මම් පොජ්ජක්. ඒ කියන්නේ පාරක්. පැලක් දැක්කා. පැල් පොජ්ජක්. එහෙනම් එකක් කියන එක තමයි ප්‍රත්‍යගන්වෙන්නේ. හැබැයි එහෙම කියලා වැදි භාෂාවෙන් මිනිස්සයාට මිනිහට කියනවා මිනික් ගජ්ජෙක් කියලා. හැබැයි මිනිස්සයාට කියන්නේ මිනික් පොජ්ජෙක් කියන්නේ. මොකද ඇවිදින අනේන කෙනෙක් පණ තියෙන හොඳට. ඒ හින්දා මිනික් පොජ්ජෙක් කියන්නේ මිනික් ගජ්ජෙක්. මේ වගේ මේ භාෂාවේ ඇතුලේ කෙනෙක් පොජ්ජ අල්ලගෙන උසුළු විසුළු කරලා කතා කරත් මේ භාෂාවට බැහැලා බැලුවොත් මේ භාෂාවේ ලියන්න කියන්නේ අක්ෂර වින්‍යාසයක් අකුරු නැති වුණාට කතා කරන්න පුළුවන් ව්‍යවහාර ඊටාම හොඳ භාෂාවක් කියන එක පැහැදිලි වෙනවා. ඒත්තු ගන්නවා. ඉතින් මේ භාෂාව ගැන කතා කරන්න ගියොත් මම හිතන්නේ බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. ඔබෙන් ඉල්ලනවා ඔබ නොදන්න භාෂාව කතා කරන්න ගිහිල්ලා වරිගෙන අහගන්න එපා කියලා.